හලෝ ඔන්න මං අද ඔයාලට අරගෙන ආවේ පරක්කු වුණත් අපේ ක්‍රිස්මස් ඩිනර් එක හදාගත්තේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක ටිකක් පරක්කු වුණා දාන්න. දැන් ක්‍රිස්මස් උත් ඉවර වෙලා 2026ත් ලැබලා තියෙන වෙලාවේ මේක තමයි ඔන්න මගේ 2026 අලුත්ම වීඩියෝ එක විදිහට අප්ලෝඩ් කරන්නේ. ඔක්කොටම කලින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා විශ් කරනවා. ඉතින් ඉස්සලාම ඔන්නම මම චිකන් එක අරගෙන ගම්මිරිස් තමයි මේ ගාන්නේ. ගම්මිරිස් වලින් හොඳට මම මේක සීසන් කරගන්න යන්නේ. චිකන් එක සීසන් කරලා තියන්න ඕන නිසා ඉස්සලාම අපි ගම්මිරිස් අරගෙන ඒ වගේම මේකට ලුණුත් දාගෙන හොඳට සීසන් කරගන්න ඕන. ඉතින් මට මේ ක්‍රිස්මස් වීඩියෝ එක ක්‍රිස්මස් ඩිනර් එකේ වීඩියෝ එක ඔයාලට ගේන්න පරක්කු වුණේ. මට පොඩි වැඩ වගේක් තිබ්බ නිසා මේ වීඩියෝස් ටික එඩිට් කරගන්න බැරි වුණා. ඉතින් ඔන්න මට ෆ්‍රී එකක් හම්බෙච්ච වෙලාවේ මම ඉක්මනින්ම මේක රෙකෝඩ් කරලා දාන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඇත්තම කියනවා නම් මම මේ ක්‍රිස්මස් ඩිනර් එකක් හදන මගේ ෆස්ට් ටයිම්. මේ තමයි අපි ක්‍රිස්මස් ඩිනර් එකක් හදන පළවෙනි වතාව. ඇත්තටම මම ක්‍රිස්තියානි නෙමෙයි. මම බෞද්ධ. ඒ වුණාට මම හරි ආසයි නත්තලට. ඉතින් මම හිතුවා මේ අවුරුද්දේ ඉඳන් ක්‍රිස්මස් අපිට පුළුවන් විදිහට ඩිනර් එකක් ලෑස්ති කරගෙන හරි ක්‍රිස්මස් සමරන්න ඕනේ කියලා. මොකද අපි බෞද්ධ වුණාට ක්‍රිස්තියානි ආගමට හරිම ආදරේ නිසා. ඉතින් මෙන්න මෙහෙම වලට පේනවා වගේ මම ගම්මිරිසුයි ලුණුයි දාලා ඉස්සලාම චිකන් එක සීසන් කරගන්නවා. මේකට ඇත්තටම මට මගේ මේ ෆස්ට් ක්‍රිස්මස් ඩිනර් එක වගේම ෆස්ට් තමයි මම මෙහෙම සම්පූර්ණ චිකන් එකක් රෝස්ට් කරන්න යන්නේ. ඉතින් මේකේ මගේ මිස්ටේක් තියෙනවා. ඒවට සමාව දෙන්න කියලා ඉස්සෙල්ලාම කියන්න ඕන. මොකද පස්සේ තමයි මට මතක් වුණේ සමහර මිස්ටේක්ස්. ඉතින් ඉස්සරහට බලන්න යන්නකො මට මොනවද වෙලා තියෙන මිස්ටේක් කියලා. ඉතින් ඔන්න මම දැන් මෙතන මේ ගොඩාක් වෙලා තිස්සින්නම් මේ චිකන් එක හොඳට සීසන් කරගන්නවා. මොකද ඇත්තටම චිකන් එකේ රස එන්නේ අපි එකතු කරගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් හොඳින් ඒකේ ස්ප්‍රෙඩ් කරගත්තාම. ඉතින් මම මගේ විදිහට මම සෝයා සෝස් ටිකක් ඇඩ් කරගන්නවා. සමහර කටේ දානවද නැද්ද කියලා දන්නේ නැහැ. ඒ වුණාට මට හිතුණා සෝයා සෝස් ටිකක් ඇඩ් කරගත්තොත් හොඳයි කියලා. ඉතින් ඊට පස්සේ මම දහි බෑයක් මේක මෙලි කරලා දානවා. මේ වෙනකොට මම දාලා තියෙන ගම්මිරිස් සුදු ලුණු කිරි දෙකක්. සෝයා සෝස් මම මේ වගේ චිකන් එක ඇතුළට දහි බෑයක් මේ විදිහට මෙලි කරලා ගාලා ඉවර වෙලා මේ විදිහට දානවා. තව කැමති කෙනෙකුට පුළුවන් මේකට සුදු ලුණු වගේම අල කැරට් වගේ එළවලු කපා ගන්න. ඉතින් ඊට පස්සේ මම මෙන්න මෙහෙම මේක ෆ්‍රිජ් එකේ දාලා පැය 4-5ක් වගේ තියනවා මැරිනේට් වෙන්න. ඉතින් ඔන්නෝම පැය 4-5ක් විතර මම මේක මැරිනේට් කරගෙන එළියට අරගත්තා. අරගෙන ඉවරලා මම දැන් මේක හදන්නේ බේකින් පේපර් එක තියලා මේක හොඳට ඔතාගෙන තමයි මම oven එකට දාන්න යන්නේ. ඉතින් මේ වෙලාවේ ඔයාලට පුළුවන් තව ඕනනම් මේකට ලුණු කුඩු ටිකක් ගම්මිරිස් ටිකක් තව ඔයාලට ඕන කැමති රසකාරක තමන් කැමති විදිහට හදාගන්න. ඒකට මේ දේවල්ම ඇතුළත් වෙන්න ඕන කියලා නැහැ. ඔයාට වාස ඔයා කැමති රස තියෙනවා නම් ඔයාට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒකට මේක නියමයක් කියලා දෙයක් නැහැ. ඔරිජිනල් රෙසිපි තියෙනවා. හැබැයි තමන්ට ඕන විදිහට ඒක වෙනස් කරගන්න තමන්ට අයිතිය තියෙනවා. ඉතින් ඔන්නෝම මම මේක බේකින් ට්‍රේ එකේ හොතලා ඉවර වෙලා මම මේක oven එකට දාන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ වෙලාවේ ඔයාලට කැමති නම් අල කැරට් ඒ වගේ දේවලුත් ඔයාලට මේ චිකන් එකත් එක්කම දාගන්න පුළුවන්. ඉතින් මම දැන් මේක දාගන්නවා විනාඩි 40ක් වගේ ඉස්සලාම මම දාගන්නවා සෙල්සියස් අංශක 200ට වගේ දාගත්තා මම. ඉතින් ඔයාලා දන්නවද මට මෙතන මොනවද මිස්ටේක් වුනේ කියලා? මට මේකට පෝල් තෙල් හරි බටර් හරි දාන්න අමතක වුණා. ඔන්න තමයිනේ හදිස්සියෙන් වැඩ කරද්දී දේවල් අමතක වෙනවා. අපි හැමෝම පර්ෆෙක්ට් නෑනේ. ඉතින් කමන්නේ. ඒ නිසා මගේ චිකන් එක බලන්න ඉස්සරහට මොකද උනේ කියලා. ඊළඟට මම මේ හදන්නේ ස්පැගටි එකක් හදාගන්න. ඉතින් ඒකට මම ඉස්සෙල්ලාම
ලුණු ටිකක් කපා ගත්තා. දැන් මම මේ ඉඟුරු ටිකක් කපා ගන්නවා ඊට පස්සේ. ඒ වගේ මම මේකට සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා මේ ඒ ටික ස්පැගති එකට ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කපා ගන්න විදිය. මෙන්න මේ ටික තමයි මම මගේ ස්පැගති එකට එකතු කරගන්නේ. මම ක්‍රීම් චීස් ස්පැගති එකක් තමයි හදාගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට හදාගන්න. හරි තමන්ට කැමති විදිහට තමන්ගේ රස අනුව රසකාරක එකතු කරලා හදාගන්න පුළුවන්. ඔන්න බලන්නකෝ මගේ චිකන් එකට උන දේ. මේක බ්‍රවුන් වුන් නැහැ ළමයි. ඉතින් මට පස්සේ තමයි මතක් වුණේ මම මේකට බටර් හෝ ඔයිල්ස් මුකුත් එකතු කරගත්තේ නෑ නේද කියලා. ඒ වුණාට චිකන් එක නම් කුක් වෙලා තිබ්බේ. ඉතින් ඔන්නෝම තමයි දැන් මම ස්පැගති එක ඉස්සලාම වතුර එකක් ලිපේ තියාගෙන වතුර නටන වතුර එකකට ස්පැගති එක මේ විදිහට එකතු කරගත්තා. මේ විදිහට තම්බගෙන ඉවර වෙලා මම ඒක වෙනම භාජනයකට දාගත්තා. ඉතින් මේකේ අපිට ස්පැගති වල වතුර ටිකක් ඕන නිසා මම වතුරත් එක්කම ස්පැගති එක අයින් කරගත්තේ. ඊට පස්සේ ආයෙත් මම භාජනයකට තෙල් ටිකක් දාලා මම මෙතන අරන් දෙන්නේ කොකනට් ඔයිල් දාගෙන මගේ මේ සුදු ලුණු තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික දාලා මේ විදිහට චුට්ටක් රන්වන් පාට වෙනකන් බෙදගත්තා. ඉතින් මෙන්න මේ විදිහට මම කපාගත්ත ඔක්කොම ටිකක් රන්වන් පාට වෙනකොට බෙදගත්ත පස්සේ අපි අයින් කරගත්ත ස්පැගති එකේ වතුර තම්බගත්ත වතුර ටික මෙන්න මේ විදිහට මම ඒකට එකතු කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ කෝන් ෆ්ලවර් ටිකක් පොඩ්ඩක් මේ සැහැඳි දෙකක් වගේ එකතු කරගන්නවා. ඉතින් ඔයාලා කැමති විදිහට මේක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහ ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් මේකට මම එකතු කරගන්නවා. මෙතන ෆ්‍රෙෂ් මිල්ක් කෝප්පයක් ඒ වගේ ප්‍රමාණයක් තිබ්බා මිලිලීටර් 100ක් වගේ. ඊට පස්සේ මම මෙන්න මෙහෙම චීස් කෑලි ටිකක් කපාගෙන මේකට චීස් කෑලි ටිකකුත් එකතු කරගෙන තමයි හදන්නේ. ඉතින් මම අද හදන්නේ ක්‍රීම් චීස් ස්පැගති එකක්නේ. ඉතින් ඒ නිසා ඒකට චීස් අනිවාර්යෙන් ඕන. මෙන්න මේ විදිහට චීස් කෑලි ටිකකුත් දාලා හොඳට මේක කලවම් කරගන්න. ඒතර මේක හොඳට ක්‍රීමි වෙනවා. ඊට පස්සේ මම ඒකට දාගන්නවා සෝල්ට් පොඩ්ඩක් Tamanට ඇති වෙන විදිහට දාගන්න. රස අනුව සෝල්ට් දාගන්න. ඊට පස්සේ රස අනුව ගම්මිරිස් ටිකක් දාගන්නවා. ඊට පස්සේ මම මේකට දාගන්නවා කෑලි මිරිස් පොඩ්ඩක්. ඉතින් ඔයාලගේ කැමති විදිහට ඔයාලට රස ඕන විදිහට ඇඩ් කරගන්න පුළුවන්. මම මේකට වෙන කිසිම රසකාරක දාගන්නේ. මම මෙන්න මේ විදිහටම තමයි මේ ස්පැගති එක හදාගන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ ස්පැගති ටික මේකට එකතු කරගන්න ඕන. මෙන්න මේ විදිහට එකතු කරගෙන මේක හොඳට හැඳිකා ගන්න ඕන. ඒ කියන්නේ හොඳට කලවම් කරගන්න ඕන. හොඳට කලවම් කරගෙන හදාගත්තට පස්සේ අපේ ස්පැගති එක අපි හදාගෙන ඉවරයි. මෙන්න මෙහෙම තමයි අපේ ක්‍රීම් චීස් ස්පැගති එක අපි හදාගත්තේ. ඔන්නෝම අපේ ක්‍රිස්මස් ඩිනර් එක අපි හරිම සිම්පල් විදිහට හදාගත්තා. එතන අපිට වයින් එකක් තියෙනවා, චොකලට් කේක් එකක් තියෙනවා ඩෙසර්ට් එක විදිහට, ස්විස් රෝල් එකක්, ඒ වගේම අපි රෝස්ට් කරගත්ත අපේ චිකන් එක, ඒ වගේම අපේ ස්පැගති එක. ඉතින් මට මේකේ බටර්ස් දාන්න බැරි වෙච්ච නිසා මගේ චිකන් එක හරි පාටට ආවේ නැතුණාට මේක හොඳට කුක් වෙලා හොඳ රසට තිබ්බා. ඉතින් මෙන්න මේ විදිහට අපි දෙන්නා වයින් වීදුරකුත් දාගෙන ක්‍රිස්මස් ඩිනර් එක එන්ජොයි කරන්න පටන් ගත්තා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් ඔයාට thank you so much කියන වගේම channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තව ලස්සන වීඩියෝස් ගොඩාක් තියෙනවා ඔයාලට අරගෙන එන්න. මම ඉක්මනින් මේ ටිකත් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මගේ channel එක subscribe කරගෙන එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. ගෙන් එන්නම්. bye. පහස දැඩි